අපිට ගහක් කපන්න ඕන. මොකද ගස් තියෙන අපිට හදක් දුන්නේ. ඒ හින්දා වැඩි අමාරු කරනවා. අපිට කෙව්වයක් හොයන්න ඕනේ. අද මට මගේ ගෝල් එක තමයි ආර්මර් සෙට් එකක් හදාගන්න එක. ඊට පස්සේ මගේ බේස් එක කස්ටම් බේස් එකක් විදිහට අප්ඩේට් කරගන්න එක. ඉතින් මං ගස් කපාගත්තා. ගස් කපාගෙන පක්කා විකාර වැඩක් කරලා තමයි ඉවර කරන්නත් ඕනේ කියලා හිතන් ඉන්නේ මම. වැඩි කතා නෑ, මොකද මම තාම හීරෝ බෑන් හම්බුනේ නෑ. එදා මේ උරෙක් ඉන්නව නේද? මට ගහම එක මට අතපය දෙන්න බෑ. එකපාරට උරට ගිහම කළුව සෙට් වුණා. මොකක් වුණාද කියන්නේ. ඒ වැටි කර පුටා මේක ඇතුළේ ස්පෝන් වෙන එක ආද බා. එක වගේ හින්දා බය වෙලා ගිබන්නේ. ආයෝක මට ගහන්නේ නෑ බලන්න. හායි යාළුවනේ කොහොමද? ඉතින් මගේ දෙවෙනි පියත් ඉතින් ලස්සනද ආරම්භ වුණා. අද මට වැඩ කරන්න ගොඩාක් තියෙනවා. මොකද කරන්න ඉස්සෙල්ලාම ගයිස් මගේ channel එකේ නම වෙනස් වුණා ගයිස්. දැන් ඉතින් pixel-mc. ඉතින් මගේ channel එක subscribe කරලා යන්න. මොකද මට Q&A එකක් ගේන්නත් පොඩි දවසක් තියෙනවා. ඒ හින්දා channel එක subscribe පාරක් දාලා මාත් එක්ක set වෙන්න. හරි ගයිස්. අපි ඉස්සෙල්ලාම දොර අරන් හිටියන්. මොකද මට මේ හීරෝ බෑන්ඩ් එක කොහොම හරි අම්බෝ අපිට ගහක් කපන්න ඕන. මොකද ගස් තියෙන අපිට හදක් දුන්නේ. ඒ හින්දා වැඩි අමාරු කරනවා. අපිට කෙව්වයක් හොයන්න ඕනේ. අද මට මගේ ගෝල් එක තමයි ආර්මර් සෙට් එකක් හදාගන්න එක. ඊට පස්සේ මගේ බේස් එක කස්ටම් බේස් එකක් විදිහට අප්ඩේට් කරගන්න එක. ඉතින් මං ගස් කපාගත්තා. ගස් තමයි කපාගත්තේ. හරි. ඊට පස්සේ මම බේස් එක ගාවට ගියා. මොකද මට වහලට මම හිතන් ඉන්නේ මගේ පිටි වලට ස්ටෝන් කොබ ස්ටෝන් වලින් කවර් එකක් දාලා උඩින් වී වගේ මොනවද දෙලින් හදලා දාන්න. ඒක තමයි මට තිබ්බ අදහස. ඕකටත් මට ස්ටෝන් තිබ්බ. මොකද මම අර ගිය එපිසෝඩ් එකේ හාරු පැහැරිල්ලට මට හම්බුණා සෙට් වෙන්න සෙට් එක. මේ දොර ගාවට කොබ ස්ටෝන් වලින් දෙම ලස්සන තියෙන්නේ. අපි බලමු අපේ අයන් ටික තැඹිලාද කියලා. අයන් 7ක් තිබ්බනේ. හරි. ඒ ටීම් බලුවා අපි ක්‍රාෆ්ටිං කරගන්න. මොකද්ද? කපෝලින් කල්සමක් හම්බුණා. ඊට පස්සේ අපිට අයන් කොපර් බූට් එක මල් කෑල්ල වගේ. හරි. පූලක් නෑ ස්කින් එක. අපේ ස්පෝන් පොයින්ට් එක ගාව ඉන්නේ කොහොමද? ඌලක් නෑ. මගේ channel එක 1k එකක් subscribe කරන්න මට කියන්න දෙච්චරයි. ලස්සනයි. anyway අපි බලමු අද මොකද්ද කරන්න කියලා. ඒකට ලැග් එකක් ගියානේ. ඔව් නේ පොඩි ලැග් එකක් ගියා බලන්න. අපි බලමු අපිට අයන් තියෙනවා. අයන් ක්‍රාෆ්ටිං කරගන්න නෑ ඉස්සෙල්ලා මොනවද මේ අයන් තියෙනවා. තමයි අපිට බූට් එකක් හදාගත්තා. බූට් කපු හරි මොකක් හරි බූට් එක දාගත්තා. අපි හදාගන්න මොකද අපිට ඕන ඉස්සරහට කඩුවක්. දැන් මොකද්ද මම කරන මිස් වැඩි. අද දවසේ මොකක් හරි විකාර වැඩක් කරලා තමයි ඉවර කරන්නත් ඕනේ කියලා හිතන් ඉන්නේ මම. වැඩි කතා නෑ, මොකද මම තාම හීරෝ බෑන්ඩ් හම්බුනේ නෑ. එදා මේ උරෙක් ඉන්නව නේද? මට ගහම එක මට අතපය දෙන්න බෑ. එකපාරට උරට ගිහම කළුව සෙට් වුණා. මොකක් වුණාද කියන්නේ. anyway අපිට ඉස්සරහට මොනවද කරන්න? මම මෙතන අපි කොබ ස්ටෝන් වලින් මෙතන හදන් ඉන්නේ. ඉස්සරහට ලස්සනයි. කැත නෑ හැබැයි. අම්මට්ට සිරියා කොයි රෝබන් කාරේ මෙතෙන්ට ආයි හොඳයි. යකෝ ඉදිරියට මේ හින ගැහුවා විනානේ ඉස්සරහට. කවන්න. උඩින් හීරෝ බෑන්ඩ් ඉඩිට් කියලා නෝ. ඒක මට දැනෙන ප්‍රශ්නයක්. අපි දොරවල් දෙයක් ගහමු. එතකොට ලේසි අපිට. එතකොට අපිට එකපාර ඇතුළට ගිහලා එක දොර වහගත්තාම ලේසි.
ඊට පස්සේ මං කරේ ගස් ටිකක් කපාගත්ත එක. ඊට පස්සේ මං ආයේ දෙන්ට ඇවිල්ලා මගේ බේස් එකේ බිත්ති හදන වැඩේට බැස්සා. මට මං දොරවල් වහව මොකද මේ කරේ කවන්නේ. ඊට පස්සේ මම මේක ටික කපාගෙන ගියා. බිත්තියන ලස්සනයි කැත නෑ හැබැයි. වහලේ බිමයි හදාගත්තා නම් හරි. මං ඊට පස්සේ චෙස්ට් එකක් හදාගත්තා. මොකද මගේ ආමර් ටික ඩැමේජ් වුණොත් එහෙම මට නෙදර් යන්න විදිහක් නෑ. මොකද මට ඩයමන්ඩ් වල අප්ඩේට් කරන්න දෙකක් තියෙනවා. ඒක ඩයමන්ඩ් ඕනේ නෑ මට මේ ටිකයි. මොකද මම මේක මෙච්චර අදින්නත් කියලා හිතන්නේ මේ වැඩි කරන්නේ. මේක මම කොහොම හරි අද ඊළඟ එපිසෝඩ් එකකින් පොඩි එඩිට් කරන්න තියෙනවා. මේ ආමර් ටිකෙන් හදාගන්න මට නෙදර් පැත්තේ ගිහිල්ලා පොඩි ආතල්ලක් දාන්න ඕනේ. ඒ වැඩ ටික ඌටා මේක ඇතුළේ ස්පෝන් වෙන එක හදලා කවන්න. ගයිස් මල් දැස්සක් නැද්ද තමයි මම යන්නේ. මල් දැස්සක් කිව්වට මල් දැස්ස උන්නේ නෙමෙයි. මේ වැස්සෙන් මගේ ෆෝන් එකේ FPS බටන් එක තමයි වෙන්නේ කමන්නේ. යකෝ උගියාද මට බය කිව්වේ ගයිස්. දැක්කනේ වගේ මගේ මූණ උගේ මූණ එක වගේ හින්දා බය වෙලා කිව්වනේ. ආයෝක මට ගහන්නේ නෑ බලන්න. ගහන්නේ නැහැ කිව්වට ගයිස් මට එකපාරක් කැරලා ගියා. ඒ පළිය මම කවදා හරි ගන්නවා. කවදා හරි කියන්නේ දැන් හරි ගමන්නේ. වැඩි කතාව ඕනේ ගයිස්. ගස් කපා ගන්න තිබුණා ඇති. ගස් ටික කපාගමු. පොරවත් නිච්චා මොකද පොරෙන් තමයි ගස් තවන්න මට අතින් කඩන්න ගිහිල්ලා මගේ මොකක් හරි ගස් ටික කපාගමු. ගයිස් channel එක subscribe කරන්න. වහිනවා ගයිස් ඉවරයක් නෑ. ෂේඩ් එකට වහින එක ලස්සනයි බා. ලස්සනයි. ඊළඟ පාරම වෙන ෂේඩ් එකක් දාලා එන්නම්කෝ බලන්න. මේ ෂේඩ් එක ලැග් ගයිස්. ඇනිමේෂන් හරියන්නේ. කවන්නේ අපි යතුරුට ගිහිල්ලා වහන ලස්සන ෂේප් පොළවත් අපි මේ විදිහටම හදුවොත් හොඳයි. ඉතින් guys මගේ බේස් එක 100% සම්පූර්ණයි. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා මගේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද මම මේ යන 1k ගහන කන කට්ටට වදින්න එපා. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එහෙනම් ටටා බයි.